අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ඔයගොල්ලන්ව මගේ YouTube channel එකට. අද මම හදන්න යන්නේ avocado bread එකක්. ඔයගොල්ලෝ අහලා තියෙනවද? එහෙනම් පටන් ගමු. ඉස්සෙල්ලාම අලිගට peer ගෙඩියක් කපලා පොඩි කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක කැරප්පුවකින් හොඳට පොඩි කරගන්න ඕනේ. ක්‍රීම් වෙනකම් පොඩි කරගමු. ඊළඟට අපි හීනියට ලුණු ටිකක් කපා ගමු. කපාගත්තු ලුණු ටික අපි මේ අලිපේර පොඩි කරගත්තු අලිපේරයකට දා ගන්නවා. ඊට පස්සේ තක්කලි ඔගොල්ලෝ කැමති විදිහට ගොඩක් කන්න කැමති නම් ගොඩක් දාගන්න, ටිකක් කන්න කැමති නම් තක්කලි පොඩ්ඩක් දාගන්න. ඒකත් හීනියට කපලා අලිගැට peerයකට අපි එකතු කරගන්නවා. පොඩියට කපාගත්තු තක්කලි ටිකත් අලිගැට peerයකට එකතු කරනවා. මම අද එකතු කරගන්නවා මේකට මේ පොඩි මාළු ටින් එක. ලංකාවේ නම් ඕගොල්ලන්ට ටින් මාළු මේක ගන්න නැත්නම් මේක නැතුව වුණත් හදන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති නම් පොඩි මාළු ටින් එකක් මේකට කඩලා දාගන්නත් පුළුවන්. දැන් මාළු ටින් එක කඩා ගන්න හදන්නේ මේ විදිහට කඩලා අපි දැන් මේ මාළු ටින් එක මේකට එකතු කරගමු. ඊට පස්සේ අපි මේකට දෙහි ටිකක් හරි ලෙමන් ජූස් ටිකක් හරි එකතු කරගමු. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා ලුණු ටිකක්. ගම්බරිස් ටිකකුත් අපි එකතු කරගමු. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගමු. මේ වගේ මාළු ටිකත් හොඳට පොඩි වෙන්න මේ ඔක්කොම මේ විදිහට එකතු කරගමු. අද මම පාවිච්චි කරන්නේ මේ පාන් එක. ලංකාවේ ඉන්න කෙනෙක් නම් පෙති පාන් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ පොඩි බටර් කෑල්ලක් දාලා අපි පාන් ටික ටෝස්ට් කරගමු. මේ තියෙන්නේ මම ටෝස්ට් කරගත්තු පාන් ටික. මේ තියෙන්නේ කලින් හදාගත්තු අලිගැට peer එක. ඉතින් දැන් මේක මෙන්න මේ විදිහට හදාගමු.
ඊට පස්සේ අන්තිමට මම මෙන්න මේ විදිහට තලයට ටිකක් එකතු කරගන්නවා. මේ තියෙන මම හදාගත්තු ඇවෝකාඩෝ බ්‍රෙඩ් එක. මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේක පොඩි බබෙක්ට උනත් දෙන්න සුදුසුයි. මම දැන් රස බලන්නයි හදන්නේ. ඇත්තටම මේක හරිම රසයි. ඕගොල්ලොත් මේක හදන්න try කරන්න. ඒ වගේම ලංකාවේ අපි ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ අලියට පෙර බීම වශයෙන් බොන්න. නමුත් යුරෝපේ ගොඩාක් අය මේ වගේ ඇවෝකාඩෝ බ්‍රෙඩ් ඒ වගේම තමයි ඇවෝකාඩෝ දාලා සැලඩ් වර්ගත් හදනවා. ඉතින් මම මේ ඔයගලන්ට දුන්නේ අලුත්ම අලුත් රෙසිපි එකක් ලංකාවේ ඉන්න අයට. මගේ වීඩියෝස් හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම තමයි තවත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. චාෝ, අරිවෙදර්චි. මගේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ආයිත් අලුත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු.